කොල්ලෝ කියන්නේ කවදාවත් කෙල්ලන්ගේ හිත රිදෙන જાතියක් නෙමෙයි. ඒගොල්ලෝ කරන්නේ ඔයත් මෙතන ඕන තරම් ඉන්න තියෙනවා. ඕගොල්ලෝ මට වැඩි නෑ. ඔක්කොම එන්න මයි ළඟට. මේ වීඩියෝ එක ගොඩක් අය ෂෙයා කරලා තිබුණා සහගහන පට්ට ඇත්ත බං මේව කියලා. ඉතින් මම දැක්ක ගොඩක් කමෙන්ට්ස් වල පවා පට්ට ඇත්ත ෂා මඩ හුඩු වගේ එකක් මාරාතල් වගේ සීන් නැත්තම තිබුණේ. ඒක හරි. මොකද දැන් මෙච්චර කල් පිරිමි ගෑනු ගැන කිව්වනේ. හැබැයි ගෑනු පිරිමි ගැන කිව්වේ හරි අඩුවෙන්. ඉතින් මේක හොඳයි මෙහෙම ගෑනු අය පිරිමි ඇනලයිස් කරන එක. ඉතින් මට ඒකත් එක්ක පුංචි කතාවක් මතක් වුණා. මම හරි ටක් ගාලා කියන්නම් මං එක කෙල්ලෙක්ට ආදරය කරනවා. පන්න අරගෙන ආදරය කරනවා ලව් කරනවා ආයි බොක්කෙම්ම. ඉතින් කොච්චරද කියනවනම් මං යා වෙනුවෙන් එන කැපකිරීම තොගයක් කරා කියලා මම හිතාගෙනත් ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පස්සේ කාලෙක තේරෙනවා ඔය කර කැපකිරීම වලින් තව මාත් එක්ක බැඳිච්ච ගොඩක් දේවල් වලට එන අසාධාරණ කම්ටියක් වෙලා. හැබැයි ආදරය අන්දයිනේ. ඒක නිසා මං හිතන්නේ ඒවා කැපකිරීම කියලා. ඔන්න ඔහොම ගිහිල්ලා මේක එක තැනකදී නවතින්න හදනවා. හැබැයි කිසිම හේතුවක් තේරෙන්නේ නැහැ. මට ඒ කාලේ මම බූට් කාලා නැති නිසා මට ඉතින් මම හේතුව අහනවා. ඇයි නවත්තන්නේ? ඇයි ඔයා යන්නේ? ඇයි මොකක්ද උන අවුල? දැන් කොටින්ම අද මට ආදරය කරන්න තියෙන හොඳම හේතුව හෙට එයා මට වෛර කරන්න තියෙන හේතුව බවට පත් කරගන්න. ඉතින් ඔහොම යනකොට දැන් මේක ප්‍රශ්නයක්නේ. ඇයි? ඒතර මෙයා අහනවා ඇයි ඔයා වද දෙන්නේ? ඇයි ඔයා ඔහොම ඔය වගේ හැසිරෙන්නේ? ඔයා ගාව ඉන්න ඕන කියලා නීතියක් තියෙද කියලා. මං කියන හිම එකක් නෑ. යාට මට හේතුවක් කියන්න. මුකුත් හේතුවක් ඕනේ නෑනේ. ඔයාගේ හිත ඔච්චර පුංචිද? එක හිතකින් පිරෙන්න තරම් ඇත්තටම ඔයාගේ හිත ඔච්චර පුංචිද කියලා අහනවා. මට ලැජ්ජ හිතෙනවා. මොකද මේක පුරුෂ මූලික සමාජයක්. මගේ හිත පුංචිද කියලා කෙල්ලෙක් ඇහුවම මොකා ඇහුවත් වෙන ලැජ්ජයිනේ. ඊට පස්සේ මම කල්පනා කරනවා දැන් මං ආයේ ඇයි කියලා ඇහුවොත් මගේ හිත පුංචි කියන එක ඔප්පු වෙනවා. ඒක නිසා මං තීරණය කරනවා මගේ හිත ලොකුයි කියලා පෙන්නන්න. ඒ කොහොමද? මං ගොඩාක් හිතවල් මගේ මේක හිත ඇතුළට ගෙනල්ලා තියාගන්න හදනවා. කොටින්ම මම එකෙක් දිහා විතරක් බලාගෙන හිටිය එක වටේම බලලා වටේම යන්න ගන්නවා. දැන් මොකද වෙන්නේ? මගේ හිත ලොකුයි කියලා මට කියන්න පුළුවන්කමක් එනවා. ඉතින් මං හිතන්නේ ගොඩක් පිරිමින්ට ඒක තමයි වෙන්නේ. සමහර වෙලාවට ගෑනු කට්ටිය තමයි අහන්නේ එක හිතකින් පිරෙන තරම් ඔය හිත ඔච්චරටම පුංචිද කියලා. ඒ වෙලාවට ඉතින් පිරිමිකම තියෙනකොට ඔය කෑලිත් එක්ක එන ලැජ්ජාව, ඔය දේවල් එක්ක එන ලැජ්ජාවට කොල්ලෝ හිත ගොඩකින් පුරවගෙන පෙන්නනෝ නෑ මගේ හිත පුංචි නෑ කියලා.